හායි ලස්සන ළමයි. ඉතින් අද මම ෂොප් එකට යන්න කලින් ලෑස්ති වෙන vlog එකක් තමයි අද පොඩි vlog එකක් තමයි ඔයගලන්ට ගෙනාවේ. ඉතින් දැන් මම මූණ හොදගෙන ඇවිල්ලා මූණ පිහදා ගන්න ගමන් තමයි ඉන්නේ. වැඩි හිතන්න එපා මට පොඩ්ඩක් වචන පැටලෙනවා මොකද මම අර ගොඩක් vlog කරන්න නැති හින්දා එකච්චර ගණන් ගන්න එපා හොඳේ. ඉතින් දැන් මම ලැහත් වෙලා ඉවරයි. ඉතින් දැන් හදන්නේ කොණ්ඩේ පීර ගන්න. මට වගේම ඔයගොල්ලන්ටත් තියෙන්නේ මොනම විදිහටවත් ලස්සනට පීර ගන්න බැරි කොණ්ඩයක්ද? කතා කරලා වැඩක් නැහැ මගේ තියෙන කොණ්ඩේ ගැන. මොකද කොණ්ඩේ වැඩිපුරම වෙන්නේ අනේක විතරයි. ඕගොල්ලෝ විශ්වාස කරනවා නම් මම වෙලාවක පෙන්නන්නම්. shopping bag එකකින් එකක් තියෙනවා ලොකු ගුලියක් තියෙනවා ඒ තරම් කොණ්ඩේ ගිහිල්ලා තියෙන්නේ. අවුරුදු 2ක එකතු කරපු කොණ්ඩේ. ඉතින් මට හිතා ගන්න බෑ ඔය යන විදියට කොණ්ඩයක් තියනවද වක් කියලා. ඉතින් මට වගේ කොණ්ඩයක්ද තියෙන්නේ කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙම කොණ්ඩේ ගිහිල්ලා දැන් හොඳ වෙලා දැන් කොණ්ඩේ යන්නේ නැති ඇය ඉන්නවා නම් අනිවාර්යෙන් මොනවද ගාන්නේ කියලාත් අනිවාර්යෙන් දාගෙන යන්න. හරි කොහොම හරි මම මේ විදිහට කොණ්ඩේ පීර ගත්තා. ලස්සනට කොණ්ඩේ පීරන්න බැහැ මගේ කොණ්ඩේ. ඉතින් අපේ ගේ ඉස්සරහා මෙන්න මේ විදිහට තමයි පේන්නේ. මේ තමයි අපේ දිහාවේ ඉන්න අලුත්ම සමාජිකයෝ තුන්දෙනා. ඔය කෑ ගැහුවට සද්දයක්වත් ඇහෙන්නේ නැහැ. තාම සති දෙකක් වගේ තමයි එයාලට වෙන්නේ. ඉතින් මේ ඉන්නේ එයාලගේ අම්මා. ඉතින් අදට ගෙනාපු vlog එක ඉවරයි.